ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද මම ගේන වීඩියෝ එක කාන්තා අපි හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. මගේ අල්මාරියේ සාමාන්‍යයෙන් මම මෙච්චර දවසක් පාවිච්චි කරේ මෙන්න මේ විදිහට රෙදි ටික තියාගෙන. මම ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා තියෙනවා රෙදි සෝදලා වේලලා ගෙනාවට පස්සේ ඒව කොටස් විදිහට නමලා වෙන් කරලා මේ විදිහට අල්මාරිය අහුර ගන්න. හැබැයි අපිට ඇඳුමක් ඕනුනහම අපිට ඕන ඇඳුම හොයාගන්න බෑ. යටම තියෙන ඇඳුම් සමහර වෙලාවට අපි අදින්න කම්මැලිකමට උඩම තියෙන ඇඳුම තමයි අරගෙන ඇඳගෙන යන්නේ. එතකොට සමහර ඇඳුම් මතකත් නැහැ යටටම වෙලා තිබිලා ඒව ඇඳලම නැති තරම් අවුරුද්දකින් දෙකකින්. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට මෙන්න මේ වගේ බොක්ස් ටිකක් ගෙන්න ගත්තා. මේකේ බොක්ස් 5ක් ආවා. මේ ටිකට උනේ 4350ක්. මම මේක ගෙන්න ගත්තේ ලංකාවෙන්. හැබැයි මේක ටෙමු එකෙන් ගෙන්න ගත්තා නම් සමහර විට ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. ඒකට සති දෙකක් විතර යන හින්දා මම මෙන්න මේ වගේ පැක් එකක් ලංකාවෙන් ගෙන්න ගත්තා. දවස් දෙකක් ඇතුළත මට මේක හම්බුණා. අපිට මේ වගේ බොක්ස් කැමති ගාණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එකක් දෙකක් තුනක් ඒ වගේ අපිට කැමති ගාණක් ගන්න පුළුවන්. ඉතින් අන්නවැස් දාන්න මම පොඩි පැක් දෙකක් ගෙන්න ගත්තා. ඒක වෙන තැනකින් ඒ කියන්නේ Facebook එකේම වෙන page එකකින් ගත්තේ. මේකේ 4ක් එනවා පොඩි ඒවා 2යි ලොකු ඒවා 2යි විදිහට. මේ ටිකට වුණා මට 1800ක් කූරිය චාර්ජර්ස්ුත් එක්ක. ඇත්තටම රෙදි දාන බොක්ස් වගේම මෙන්න මේ ටිකත් ගොඩාක් වටිනවා. හරිම ප්‍රයෝජනවත්. මොකද ෆැඩඩ් දාලා මහපු යට ඇඳුම් අපි නිකම්ම කවරවල දාලා හරි නැත්නම් කොහේ හරි නිකන් ගුලි කරලා දාලා තිබ්බහම ඒ වගේ ෂේප් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ටික දවසක් යනකොට. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකකට දාගත්තට පස්සේ ඒක හරිම පිළිවෙලයි වගේම හොයාගන්න පහසුයි. ඒ වගේ මේකේ ෂේප් එක ඒ විදිහටම තියාගන්න පුළුවන් අපිට. මේ වීඩියෝ එක මම ඔයාලට අරන් එන්නේ අල්මාරිය අස් කරගෙන දවස් 4කින් විතර. ඉතින් අල්මාරිය අස් කරගත්තට පස්සේ ඇත්තට මේක පුදුම පහසුවක් කියලා මට තේරෙනවා. මෙච්චර කල් ඇයි මම මේක කරන්න පරක්කුනේ කියලා හිතෙනවා. ඉතින් මම මෙන්න මේ වගේ කොටු හැඩයට ඇඳුම් ටික ඔක්කොම නමා ගත්තා. ඇඳුම් ටික අපි පිළිවෙලට නමා ගත්තේ නැත්නම් ලස්සනට බොක්ස් වලට අහුර ගන්න අමාරුයි. ඉතින් මම ඇඳුම් නමන අතරේ මේ අපේ චූටි බබත් ඇවිල්ලා මට උදව් කරනවා. එයා නම නැඳුම් ඔක්කොම ටික ආපහු දිගෑරලා දානවා. මං ආයෙත් නමන්නුනා. ඉතින් මෙයත් එක්ක වැඩ කරනකොට හරිම අමාරුයි. මම රෙදි නමලා බොක්ස් වලට අහුර ගත්තේ මට හොයාගන්න පහසු විදිහට. ඒ කියන්නේ කළු පාටට හුරු ඇඳුම් ඩෙනිම් වගේ දේවල් මං එක බොක්ස් එකකට දාගත්තා. එතකොට මම දන්නවා මේ බොක්ස් එකේ ඒ ටික ඔක්කොම තියෙනවා කියලා. ඒතකොට ගන්නකොට උනත් මට පහසුයි මේ බොක්ස් එක එළියට අරගෙන හරි මට ඕන ඇඳුම හොයාගන්න පුළුවන්. අල්මාරියේ රෙදි ටික ඔක්කොම මේ විදිහට නමනකොට සමහර ඇඳුම් මට හම්බුණා. මම ඇත්තට මේවා අවුරුදු 2කින් විතර ඇඳලත් නැහැ. ඒ ඇඳුම් අපිට හම්බෙලාම නැති තරම් අල්මාරියේ යටම තිබිලා. ඉතින් මම ඩෙනිම් ඇඳුම් කළු පාට ඇඳුම් එක බොක්ස් එකකට මේ විදිහට දාගත්තා. එතකොට මට මේක විතරයි මට චෙක් කරන්න තියෙන්නේ. මට ඕන කරන ඇඳුම් හොයාගන්න. ඒතකොට අනිත් ඇඳුම් හැදි වෙන්නේ නැති විදිහට මේ බොක්ස් එකේ විතරක් හොයලා මට ඕන කරන ඇඳුම ගන්න පුළුවන්. සුදු ඇඳුම් එතකොට අනිත් ගවුම් මම එක බොක්ස් එකකට දාගත්තා. මේකට මම ගෙදරට අඳින ඇඳුම් ටික මේ විදිහට අහුර ගත්තා. අපි ආපහු සෝදලා ඇඳුමක් දානකොටත් මෙන්න මේ වගේ බොක්ස් එකේ අයින් එකට දාගන්න ඕනේ. අනිත් ඒවා හැදි වෙන්නේ නැති විදිහට. මේ බොක්ස් එකකට සෑහෙන ඇඳුම් ගොඩක් දාන්න පුළුවන්. ඇත්තටම මට බොක්ස් එක දකින්නකොට හිතුණා මදි වෙයිද කියලා. ඒ වුණාට ගොඩක් ඇඳුම් අපිට ඒක බොක්ස් එකකට දාගන්න පුළුවන්. රෙදි ටික නමලා ඉවරයි. දැන් මම නමන්නේ මට නිතර අවශ්‍ය වෙන්නේ නැති දේවල්. ඒ කියන්නේ මට සාරීස් නම් ගොඩක් නෑ. 2-3ක් තියෙනවා. පේරන්ට්ස් මීටින් යනකොට වගේ අඳින්න. ඉතින් මම සාරි ජැකට් එකයි අන්ඩර්ස්කර්ට් එකයි මේ ටික ඔක්කොම එක සෙට් එකක් විදිහට නමලා තියා ගන්නවා. එතකොට පහසුයි මට ඔක්කොම එකතන තිබුණාම හොයාගන්න. ඉතින් මේ සාරීසුයි අපිට නිතරම ඕන වෙන්නේ නැති අමතරව තියෙන ටවල්ස් එතකොට බෙඩ් ෂීට් වගේ දේවල් මම එක බොක්ස් එකකට දාන්න කියලා හිතුවා. ඒක නිතර ගන්නේ නැති හින්දා මම යටින් දා ගන්නම් කියලාත් හිතුවා. නිතරම සාරිය අඳින කෙනෙකුට වගේ නම් එක බොක්ස් එකක් තියාගෙන සාරි ටික මේ වගේ පැක් එකක් විදිහට හදලා පිළිවෙලට අහුර ගත්තා නම් ඇත්තටම ලේසි. අයන් කරන්න නැතුව තිබුණත් ඒක අඳින්න පුළුවන්. එකපාරක් වියදමක් කරලා මේ බොක්ස් ටික අරගෙන අල්මාරිය අස් කරගත්තට පස්සේ ආය අපිට ඒ වෙනුවෙන් වියදම් කරන්න දෙයක්වත් නැහැ. ඇත්තටම ඒක හරිම ඔළුවට නිදහසක් දැනෙන දෙයක්. අල්මාරිය දැක්කහම අපිටම එපා වෙනවා අපිට ඕන කරන ඇඳුම හොයාගන්නේ කොහොමද කියලා. අල්මාරියේ රෙදි ටික ලස්සනට නමලා තියාගන්න. ඔයාලට මේ වගේ වියදම් කරලම බොක්ස් ගන්න ඕනේ නැහැ.
කාඩ්බෝඩ් බොක්ස් දෙකක් තුනක් විතර එකම ප්‍රමාණයේවා හොයාගෙන කඩවල් වල ඒව ගන්නක් තියෙනවා. එහෙම නැත්නම් අයින් කරන බොක්ස් තුනක් විතර හරි අරගෙන රැපින් පේපර්ස් වලින් රැප් කරලා ලස්සනට කොලයක් අලවලා වටේට ගත්තා නම් අපිට මේ වගේම අල්මාරිය පිළිවෙලට අස් කරලා තියාගන්න පුළුවන්. ඒ විදිහට අල්මාරිය උඩ කොටස මම මේ වෙනකොට අස් කරගෙන ඉවරයි. ඒකට මම ඇඳුම් ටික ඔක්කොම දාලා අස් කරගත්තා. මගේ අල්මාරියේ පාතින් තියෙන මේ වගේ දිග ලාච්චු දෙකක්. ඒකේ එක ලාච්චුවකට මම දාලා තිබුණ පුතාගේ අයින් කරන. ඒ කියන්නේ යාට මේ වෙනකොට අඳින්න බැරි මදි වෙලා තියෙන ඇඳුම්. ඒකෙත් හොඳම ඇඳුම් තියෙනවා. මම ඒ ගැනත් වීඩියෝ එකක් ඊගවට අරන් එනවා. අස් කරගත්තේ ලාච්චුවට මම මෙන්න මේ විදිහට අන්වැස් දාපු බොක්ස් දෙක දාගත්තා. අල්මාරියේ ඉහළ කොටසේ උස තිබුණ හින්දා මම මේ වගේ ටී-ෂර්ට් 3-4ක් අයන් කරලා එල්ලගත්තා. කරන්ට් ටික නැති වෙලාවක උනත් හදිස්සියට මට ගමනක් යන්න වුණොත් මට ඇත්තටම පහසුයි මේ වගේ අයන් කරලා අරන් තියාගත්තාම. ඔන්න මගේ අල්මාරිය වැඩ ඉවර කරලා මම මගේ දෝනිගේ අල්මාරිය අස් කරලා දෙන්න ආවා. එයා මේ වෙනකොට එයාගේ ඇඳුම් ටික ඔක්කොම මෙන්න මේ වගේ ඇඳට විසි කරලා දාලා තිබුණා. දැන් ඉතින් මට මේ ටික අස් කරලා දෙන්න තමයි තියෙන්නේ. එයාට නම් මං අලුතින් බොක්ස් ගෙනාවේ නෑ. මේ බොක්ස් අපි 4ක් විතර ගෙනත් තිබුණා කටාර් වලින් එනකොට. මෙයාලට කොච්චර අල්මාරිය අස් කරලා දුන්නත් ආයෙ මොහොතින් ඒවා හැදි කරගන්නවා. ඉතින් මේ බොක්ස් උනත් එයා එහෙට මෙහෙට ඇදලා මේ වෙනකොට ඒවා ටිකක් සවුත් වෙලා තමයි තියෙන්නේ. හැබැයි එයාට මම ටාගට් එකක් දුන්නා මෙන්න මේ වගේ අස් කරලා දීලා සති දෙකක් ලස්සනට තියාගත්තොත් එයාටත් මම ගත්තා වගේ බොක්ස් සෙට් එකක් ගෙනත් දෙනවා කියලා. එයාට මම ගෙනත් දීලා තිබුණා මෙන්න මේ වගේ ප්ලාස්ටික් කොකු වගේ ඒවා. එක සෙට් එකක් එන්නේ. එක සෙට් එක 5ක් එනවා. එයා කෑලි විදිහට වෙන් කරලා මේක 5 තැනකින් අලවගෙන තිබුණා. එයා ඒ කොකු වල නිතර අඳින්න ඕන කරන පිජාමා එකක්, එතකොට ස්වෙටර්ස්, එතකොට බෑග්ස් වගේ ඒවා ඉල්ලගත්තා. ඉතින් හදපු වෙලාවෙ නම් මෙන්න මේ වගේ ලස්සනට පිළිවෙලට තිබුණා. එයා දවස් කීයක් මේක මේ විදිහට මේන්ටේන් කරයිද කියලා නම් මම දන්නේ නැහැ. මෙන්න මේ වගේ කොකු හරිම ලේසියෙන් අපිට ස්ටිකර් එකක් විදිහට අලව ගන්න පුළුවන්. කුස්සියේ හැඳි වගේ දේවල් එල්ලන්නුනත් මේවා හරිම ප්‍රයෝජනවත්. ඉතින් ඒවා ඕනම ප්ලාස්ටික් බඩු කඩේක ගන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අල්මාරි දෙක අස් කරලා ඉවර වෙනකොට අපි දන්නේම නැතුව රෙදි ගොඩක් අපිට අඳින්න බැරුව අයින් කරන්න වෙලා තිබුණා. මේ ඇඳුම් අඳින්න බැරි පරණ හින්දා නෙමෙයි. ඒවා දැන් මේ දෙන්නටම මදි. පුතාටයි දෝනිටයි චූටි බබාගෙත් මදි වුණ ඇඳුම්, සපත්තු, ඒ වගේම ගොඩක් වටින ස්ට්‍රෝලර් එකක්, වෝකර් එකක් වගේ දේවල් තියෙනවා. ඒ හැම දෙයක් ගැන මං ඊගවට වීඩියෝ එකකින් අරන් එනවා. ඒව කාට හරි ඕනේ නම් මං කූරිය කරලා යවනවා. ඒ වගේ වීඩියෝස් දෙකක් මං කලිනුත් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මම මේ දේවල් ඇත්තටම විසි කරන්නේ නැහැ. ඕන කරන කෙනෙක් හිටියොත් මට මැසේජ් එකක් දායි. මං ඒ වගේ අයට යවනවා. සුදු ගවුම් එහෙමත් අඳින්න පුළුවන් හොඳම මට්ටමේ තියෙන ඒවා. ඉතින් මෙන්න මේ වගේ මම අල්මාරි දෙක මස් කරගෙන ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. අද වීඩියෝ එකත් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මොනවා හරි දැනුමක් ලැබුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.